ආය කවදාවත් ඔයාලා කාගෝ මේ කාගෝ එවුන්ට කියන්නේ හරිද කාගෝ ජරා මිනිස්සුන්ට කියන්නේ හොරු තක්කඩි කට්ට කපටි බල්ලන්ට කියන්නේ යකෝ අහිංසක මිනිස්සෙක් මේ රටකට ඇවිල්ලා කීයක් හරි හම්බ කරගෙන අනික මේ විශේෂයෙන්ම මේ ගෙවල් වල ඉන්න ගොන් හරක් තොපි මේක කරන්න එපා යකෝ මටත් ගියා මේ එළියේ ඉඳලා අවුරුදු 2කමාරක් මේ හොඳ කාගෝ එකක් හොයාගන්න මේ අපි තරුණයෝ වශයෙන් තමයි මේ වැඩේ කරන්නේ මේක කරන්න හිතුණා අපිට මොකද උඹලා මේ අහුවෙන අහුවිල්ල අනේ අර අහිංසක දරුවන්ට යවන දේවල් මුන් ගන්නවා කාලකන්ණි ඇයි මේ වගේ දේවල් අපත වැඩ කරන්නේ මේකට අපි කියන්නේ හැමෝම නෑ එවුන්ට කඩේ යන පිරිසක් ඉන්නවා සල්ලි වෙනුවෙන් මේ සල්ලි අනම්මනම් කිසි දෙයක් නෑ මං අවුරුදු 2කමාරක මගේ මහන්සියක් තමයි මේක හොයලා කමෙන්ට් සෙක්ෂන් වල බලලා උන්ගේ මේ කොහොමද දීලා තියෙන මේ කමෙන්ට් එක බලනවා කොහොමද කියලා ඒවා බලලා සහ ලංකාවේ ඉන්න කට්ටියට කතා කරලා කොහොමද ගියේ ඊට පස්සේ මගේ යාළුවා අර මේ බඩු දැම්මා එතකොට මං ගෝ මේකෙන් දාපන් මේකෙන් දාලා බලමු අපි මොකද්ද මුන් කරන්නේ එතකොට මේ සමාජයේ අපිට මෙහෙ ඉන්න ලාංකිකයන්ට අපිට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා මේ හොරු තක්කඩි වීඩියෝ දදා ලයිව් දාගෙන කරන පාහර බලු වැඩ මිනිස්සු අහිංසක මිනිස්සු යවන බඩු ටික කනවා හිඟන්නු జాතියක් ඉන්නවනේ මේ කුවෙට් එකේ උණ්ඩ තමයි මේ කතා කරන්නේ මෙයාගේ 2.50 වැඩ කරන මිනිස්සු වෙන්න එපා ඉතින් අද ඇවිල්ලා තියෙන ඔයාලට හොඳ සුපිරිම තැනක් හොයාගෙන තමයි හරිද ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ නමක් බ්‍රෑන්ඩ් එකක් කරගත්ත ආයතනයක් තමයි ට්‍රයිකෝ. ඉතින් ට්‍රයිකෝ ආයතනයට අපි ඇවිල්ලා තියෙන්නේ මේ අවස්ථාවේදී ඉන්නවා ඇතුලේ මේ ට්‍රයිකෝ අධිපතිතුමා. ඉතින් එතුමත් එක්ක අපි කතා කරලා බලමු කොහොමද ඔයාලගේ බඩු ටික ආරක්ෂිතව මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ඇසුරුම් වෙලා එතකොට ටැංක් වලට පැටවලා ඒව ලංකාවට මේ ලෝඩ් කරලා ලංකාවෙන් අන්ලෝඩ් කරලා ඔයාලා ගෙවල් වලටම යන්නේ කොහොමද කියලා අපි කතා කරමු බලමු. අපි දැන් යන් එතනට ගිහිල්ලා කතා කරමු එතුමත් එක්ක කොහොමද මේ සම්බන්ධව වෙන්නේ කියන එක. වැඩි කෑ ගහන්න මගේ මේ මෙතන මේ තුවාල වෙලා. එහෙම කේස් මිනිස්සු කියන්නේ බලන්නකෝ දැන් මිනිස්සු ලංකාවේ ඉඳලා එනවනේ කට්ටිය මේ ගෑනු කට්ටිය අරගෙන ගොඩාක් මේ ප්‍රශ්න වෙන්නේ මේ ගෙවල් වල වැඩ කරන කට්ටියට. ගෙවල් වල වැඩ කරන කට්ටිය ඇවිල්ලා ඉවරලා බඩු දානවා ඒවට කිසිම සුරක්ෂිතතාවයක් නැහැ. මිනිස්සුන්ගේ බඩු අදිනවා. එතකොට බඩු යවන්නේ නැහැ ගන්නවා. ඒකට කෝල් ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි හෙව්වා. ඒ කියන්නේ අපේ මේ කට්ටිය ගොඩක් ආවා. ඉතින් මේ කට්ටිය හොයලා ඉවරලා තමයි මේ වැඩේ අපි හිතලා තමයි කරන්න ගත්තේ. ඉතින් අපි ආවේ ඔයලා ඔබතුමාගේ කිසි වීඩියෝ එකක් හරි මේ දාලා තිබ්බේ නෑ ඔබතුමාගේ මූණ දැකලත් නෑනේ කට්ටිය. දැන් ට්‍රයිකෝ කියන දේ ඉතින් බිස්නස් එක යනවා හොඳට. නමුත් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි ආවේ පොඩ්ඩක් කතා කරන්න හොයලා. අවුරුදු 2කමාරක් විශ්වාස කරන්නේ නෑ අවුරුදු 2කමාරක් ගියා මට මේ හොඳ කාබු එකක් හොයාගන්න. ඉතින් ඒ නිසා තමයි ආවේ කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියන එක මේ පොඩ්ඩක් මිනිස්සුන්ට දෙන්න. පොඩ්ඩක් ඒක ගැන විස්තර ටිකක් අපිට දැනගන්න පුළුවන්ද? කොහොමද කියන්නේ ඔයාලගේ මේක ආයතනික වැඩේ වෙන්නේ පොඩ්ඩක් කතා කරගන්න පුළුවන්ද? අපි කාගෝ ආයතනයෙන් එනවා අපි තියෙනවා ඩෝර් ටු ඩෝර් සර්විස් තියෙනවා. අපේ කබඩා පහසුකම් තියෙනවා. අපි දානවා කොළඹ දානවා පෑලියගොඩ සීදුවට දානවා. ඒ වගේම ගාල්ලට දානවා. නුවර තියෙනවා කුරුණෑගල තියෙනවා. ඒ වගේ කබඩා පහසුකම් තියෙනවා. එහෙම ඩෝර් ටු ඩෝර් සර්විස් තියෙනවා. ඔයාලා ඒ කියන්නේ බඩු දුන්න ඒ කියන්නේ අපේ කට්ටිය කෝල් එකක් දුන්නට පස්සේ ඔයාලා කියන්නේ එතෙන් ගිහලා බඩු ටික ගේනවා. ඔව් ඔය අපිට පොල් එකේ එයාට කොහොමද ඔයාලා කියන්නේ බැරල් ගිහින් දෙනවද කොහොමද කාඩ්බෝඩ් බොක්ස් එක කොහොමද දෙන්නේ එයා කැමති එකක් ඔයාලා ඕන දෙයක් තියෙනවා ටිකක් තියෙනවා බැරල් තියෙනවා ලී පෙට්ටි තියෙනවා කාටුන් තියෙනවා ඒ වගේම ඒගොල්ලෝ කෝල්ලා දුන්නම කෝල්ලා දීලා ඇඩ්‍රස් එක දෙන්න විතරයි තියෙන්නේ අපි ඒගොල්ලෝ ඉන්න තැනකට හරියට මෙතන ගෙදරට ගිහිල්ලා අපිට ඒගොල්ලෝ මොනවද අවශ්‍ය කියලා අපිට කියනවනේ ඒගොල්ලෝ දුලා කිව්වම මොනවද අවශ්‍ය කියලා ඒක අරන් ගිහිල්ලා සමහර වෙලාවට ඒගොල්ලන්ට පැක් කරන්න වෙලාවක් නැති වෙති. ඒගොල්ලෝ අපිට බට් එක දුන්නාම අපි මේ පැක් කරලා අපේ ඒක පිළිවෙලට පැක් කරලා අරන් යනවා අපේ
ඒ කියන්නේ යාලා බඩු ටික ගෙනත් තරයි යාලා දෙනවා නේ. යාලා කියලා පැක් කරලාවත් දෙනවනේ. ඔව් ගෙන දෙන්න විතරයි තියෙන්නේ. අපි පැක් කරලා කොහොමද අපිට බාර දෙන්නේ ඒ විදිහටම අපි පහසුකමට ඊටාම විශ්වාස තරමට ගිහිල්ලා දෙනවා පිළ. බඩු වදින ප්‍රශ්න, බඩු නැති වෙන ප්‍රශ්න, කාලේ ප්‍රශ්නයක් නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඉතින් අපි ආවේ ඒකයි පොඩ්ඩක් බලන්න ඔයාලත් එක්ක කතා කරලා. ඉතින් කොහොමද ඔයාලගේ කියන්නේ මේ WhatsApp නම්බර් කොහොමද මේ දාලා දෙන ඔක්කොම නම්බර් වැඩද ඔයාලගේද? අපි එහෙම WhatsApp නම්බර තියෙනවා. මේ ඔක්කොම WhatsApp. ඒ කියන්නේ ඔයාලා කොහොමද ප්‍රයිස් තරේ මේ යන්නේ? ඒ කියන්නේ ඔයාලා ඩීටේල්ස් එකක් මොකක් කරේ දැනුම් දෙනවද කලින් මිනිස්සුන්ට ඔෆර් කරේ මේ දැන් යනවා කුවේට් එක ඇතුලේ? ඒ ඔෆර් තියෙනවා. ඔෆර් එහෙම දානකොට අපේ තියෙනවා TikTok page එකේ Trico Cargo Kuwait කියලා TikTok page එකක් තියෙනවා. ඒකෙන් අපි ඔෆර් ටික දානවා. වීඩියෝ දානවා. ඒක තියෙනවා සිංහලමුත් තියෙනවා දෙමළමුත් තියෙනවා ඕන භාෂාවෙන් තුනෙන්ම දානවා මෙයාලා. ඒ කියන්නේ බලන්න භාෂා තුනෙන්ම දාලා ඔයාලට ඔෆර් එක මොකද්ද වෙන්නේ කියන එක දාලා හැමදේම පිළිවෙලට දෙද්දිත් මිනිස්සු දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඇත්තටම බලන්න මේ කියන්නේ මිනිස්සු වෙනවා කට්ටිය බර ගොඩක් ලයිව් දාගෙන කියනවා මේ මෙහෙම කරනවා මේ විදිහට කරනවා ඉක්මනට යවනවා මෙහෙමයි කියලා. නමුත් මිනිස්සුන්ගේ බඩු ගිහලා නැහැ. ලංකාවට ගිහලා බලපුවාම මේ මිනිස්සු එතෙන්ට ගිහලා බලපුවාම බඩු ගන්න විදිහකුත් නැහැ. ඔයාලගේ කට්ටිය ඉන්නවද මහත්තයා එතන? කියන්නේ ඔයාලා ඒ ලංකාවේ කට්ටිය ඉන්නවද? ඉන්නවා වගේ ලංකාව අපිට ඔෆිස් තියෙනවා. හැම ඔෆිස් එකෙම තියෙනවා. මම කිව්වා වගේ අපේ ගබඩා පහසුකම් තියෙනවානේ. ඒ හැමතැනම ඔෆිස් තියෙනවා. ඔෆිස් එකේ අපි සේවාව හොඳට කරනවා. ඒ කෝල් ලැබෙනවා මේ වෙලාව ආන්සර් කරලා උත්තරේ දෙනවා අපි. මොනවද කියන්නේ කියලා. ඒ වගේම අපේ බඩ බාර දීලා ඒගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකෙන් චෙක් කරන්න පුළුවන් බඩ ගිහිල්ලාද ලංකාවට තාම කොහෙද තියෙන්නේ කියලා අපිට අපේ වෙබ්සයිට් එකෙන් චෙක් කරන්න පුළුවන්. වෙබ්සයිට් එකෙන් චෙක් කරන්න පුළුවන්. ඔයාලා එහාට දැනුවත් වීමක් කරගන්න පුළුවන් නේ. බලුවා දැන් අපේ මහත්තයා ඉතින් යනවලු ලංකාවට යනවලු ගිහිල්ලා ඉතින් හොයනවලු විස්තරේ බලනවලු එහෙන් මොකද වෙන්නේ කියලා කට්ටිය මොකද කරන්නේ. එහෙත් බලලා මෙහෙටත් එනවා කියලා. ඉතින් අපිට බැරි වුණා මහත්තයා මුණක් දැකලා නැහැ ඉතින් කවුරුත් මේ වෙනකම්. ඉතින් ඒ නිසා තමයි මෙතන පොඩක් ඇවිල්ලා වෙන්නේ. අද උදේ පාන්දරම ආවේ මේ සමාවෙන්න. උදේ පාන්දරම ආවට. මේ කරදරයක් කරන්න හරි වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට පොඩක් විස්තරයක් දෙන්න තමයි ආවේ මොකද්ද වෙන්නේ කියන එක. මේ තියෙනවා. ඒ කියන්නේ එයාලගේ බඩු ටික මෙහෙට සුරක්ෂිතව ගෙනල්ලා මෙහෙන් ලෝඩ් කරලා ලංකාවට ගිහලා අන්ලෝඩ් කරලා ගෙවල් වලටම ගිහින් දෙනවා. ප්‍රශ්නයක් නෑ. කොහොමද බඩ බාර දෙන්නේ? ඒ විදිහටම අපි මේ මොකද අදින්නෙත් නේ මුකුත් කරන්නේ නැත්නම් බඩු නැති වෙන්නෙත් නේ. ඔයාලා දෙන විදිහටම අපි ආරක්ෂාවෙන් ගිහිල්ලා දෙනවා ගෙදරටම. එහෙම ගෙදරට ගිහිල්ලා දෙන්න ඕන. ගෙදරටම ගිහිල්ලා දෙන්න පුළුවන්. 26 අවුරුද්දේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව බඩු දානවා නම් එන්න තියෙන එකම තැන තමයි Trico Cargo ආයතනයට එන්න. ඉතින් මේ කට්ටිය ඉන්නවා ඇවිල්ලා ඉවර වෙලා වැඩේ කරගන්න පුළුවන් ලස්සනට. ඉතින් අපි එහෙනම් පොඩ්ඩක් ගිහලා බලමුද මේ ගබඩා පැත්තට පොඩ්ඩක් යන්න පුළුවන් බලන්න. ගබඩාවට ගිහිල්ලා බලන්න. අපි එහෙනම් ඔයාලගේ බඩු එහෙන් මෙහෙට ඇවිල්ලා මෙහෙන් කොහොමද ලංකාවට යන්නේ ඔයාලගේ බඩු කොහොමද සුරක්ෂිතව තියෙන්නේ කියන එක අපි එහෙනම් ගිහලා බලමු. අපි යන්න පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ඔයාලා ගබඩා බලන්න. හරි හොඳයි. ඉතින් ඔයාලගේ ලොකු මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරලා මිනිස්සුන්ගේ වරු ටික පිටත් වෙන්න. ඒ වෙලාවේ ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් අපි ඕනම පොඩ්ඩක් මේ සමාජයට දෙයක් දෙන්න. ඔව්. ඉතින් මේ කට්ටිය කියනවා මේ හැදෙන්නේ නේ. ඔව්. කොහොමද ඔයාලට මේ පැත්තේ කියන්නේ මේ කොහොමද පෙට්ටි යන්නේ මීටරේ පෙට්ටි කොහොමද සයිස් එක හතර පෙට්ටියක් පිටින් ගන්නේ නැහැ. ඔව්. අපිම හදනවා. ඒ කියන්නේ පෙට්ටි ඕන කට්ටියට ඔයාලා පෙට්ටි හදලා යවනවා නේ. පෙට්ටි ඕඩර් යටියට අපි යවනවා මෙතන. නැත්තම් බඩු ගෙනල්ලා ඔයාලා මෙතන පැක් කරලා හදනවා පිළිවෙලට නේ. ඔව් එමත් කරන ඒක කැමැත්ත අපි කරලා දෙනවා. ඔයාලා කැමැත්ත අනුව ඒ කියන්නේ ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලට පහසුවට වැඩේ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයාලගේම බඩු තමයි මේ ඔක්කොගේම කට්ටිය බඩු නේ. ඔක්කොම ලංකාවේ. අපිට බලන්න විතර ගියා. ඒ කියන්නේ එයාලා දෙන ඔක්කොම බඩු ටික චෙක් කරලා එයාලා දෙන බිල චෙක් කරලා ඔක්කොම මේව කරලා තමයි ඔයාලා මෙහෙන් පැක් කරන්නේ නේ. එයාලගේ බඩු ටික මෙන්න මේ විදිහට තමයි මෙහෙට ඇවිල්ලා ආරක්ෂිතව සුරක්ෂිතව මෙහි ගබඩා කරලා මෙහෙන් තමයි
ලෝඩ් කරලා ලංකාවට යවන්නේ නේ. ඔව්. ඊට පස්සේ ලංකාවේ කට්ටිය ඔයාලගේ කට්ටිය ගිහින් දෙන කට්ටිය ගිහින් දෙනවා අපිට යන කට්ටියට කියලා ගන්න පුළුවන් නේ. ඉතින් මේ තියෙන ඔයාලගේ බඩු ටික තියෙන්නේ ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක තමයි මේ වෙන තැන්වල මෙහෙම නෑ. මෙයාලගේ මෙතන ඉන්නවා කට්ටිය මෙයාලා බලනවා බඩු මොකද වෙන්නේ. මෙයාලා ඔයාලගේ ඒ කියන්නේ රැටත් වල ඉන්නවනේ මෙතන. ඔව් රැටක් තියෙනවා. එයා රැටත් ඉන්න ඔයාලගේ බඩු ආරක්ෂාව අනිවාර්යයෙන්ම 100% දෙනවනේ. ඔව් 100% ආරක්ෂාව අනුව ගඩු දානවා නම් අනිවාර්යෙන් ට්‍රයිකෝ තමයි. ඉතින් එන්න මේ තියෙන ඔයාලා බඩු ටික ඔක්කොම මේ වෙන් කරලා තියෙන්නේ. ඒකේ නුවර කට්ටිය ගාල්ල කට්ටිය ඔක්කොගෙම ඒ කියන්නේ ස්ත්‍රී කණුව වෙන් කරනවා නේ. මික්ස් කරන්නේ නැහැ මේ බඩු. ඒ කියන්නේ කිසිම කෙනෙක් මිස් කරන්නේ නැහැ කාගේ බඩු වරදින්නේ නැහැ නේ. වරදින්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නයක් ගාලා නැතුව යනවා කොළඹට යනවා කොළඹේ නුවරට දානවා. එහෙම වෙන්නේ මොකද අපි ඔක්කොම වෙන් කරලා තියෙන්නේ. ඔක්කොම වෙන් කරලා තියෙන ප්‍රශ්නයක් නැතුව බඩු යවනවා නම් ඉතින් මේ බලන්න ලස්සනට පිළිවෙලට තියෙනවා. ඉතින් ඔයාලගේ බඩු තමයි මේ ඔයාලා මේ ගෙව්වට බඩු මෙයාලා අනිවාර්යෙන් මේ ටේප් කරලා මේව කරලා හොඳට සුරක්ෂිතව තියලා තියෙන්නේ. මේ ඔක්කොම පැක් කරනවා අපි මේක නේද වටවන්න ඉස්සලා පැක් කරනවා බඩු. ඔක්කොම පැක් කරනවානේ. පැක් කරලා පැකින් නැති බඩු අනිවාර්යයෙන් අපි තියෙන බඩු ඔක්කොම මේක කියන්නේ යලාදී යන්න තියෙන බඩුනේ. ඔව් මේ නම්බර්ස් ඔක්කොම ගහලා තියෙන්නේ. ඒ යන්නේ තියෙන්නේ. මේ ඔයාලගේ සියලුම ඩීටේල්ස් ඔක්කොම දාලා දෙනවා මේ. ඔය වීඩියෝ බලන කෙනෙක් ඉන්නවා නම් මේ ළඟට වාර දුන්නා ට්‍රයි කරකට මෙන්න නමත් එක්කම පිළිවෙල ඩීටේල්ස් ටික දාලා තියෙනවා. ඉතින් එහෙට යනකම් ඔයාලගේ බඩු ටික සුරක්ෂිතව මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයා යවුවොත් බඩු තවත් 2026 ෙත් ඔයාට වෙන්නේ ඔයාගේ බඩු ටික නැති වෙන එක විතරයි. දැන් ගොඩාක් ප්‍රශ්න ඇතිවලා තියෙන අපි ඒකයි මේ ආවේ මේ කරන්න අපි මේ කියන්නේ තරුණ කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් මේ වැඩේ කරන්නේ. හොඳයි. මේ දැනුවත් කරන්න පුළුවන්. ඔව් දැනුවත් කිරීමක් කරන්න මිනිස්සුන්ට කට්ටිය ලයිව් දාගෙන මම කියන්න මේ බොරු වංචාව. ඔව්. මාර දූෂණයක් තියෙන්නේ ඈ. අපේ ලාංකිකයෝනේ නේද? ඒ කියන්නේ අඩු පඩිය වලට ඇවිල්ලා ගෙවල් වල ඉන්න මිනිස්සු මාංශල හම්බ කරන දේවල් හම්බ කරන කිසිම මේවා ගන්න නැහැ මේ කාගෝ වලින්. කාගෝලි මාර කිසිම සේවයක් දෙන්නේ නැහැ ඉතින්. බැරි වුණා මං අවුරුදු දෙකමාරක් හෙව්වා මේක. ආ. ඔව් දැන් මහත්තයත් එක්කත් කතා කරා අවුරුදු දෙකමාරක් වෙලා තමයි පොඩ්ඩක් ආවේ. ඉතින් ගබඩාවත් බලන්න ඕන නිසා ගබඩාවත් පෙන්වන්න තිබ්බට මෙයාලට හොඳයි. එතකොට බලන්න මෙයාලා පඩි කොහොමද ඇවිල්ලා තියෙන්නේ? කොහොමද අපේ තියෙන්නේ? දැන් එයාලා හිතන ගාවල් ගොයලා විසික් කරලා දානවා මුන් පටවල යවනවා. නමුත් මෙතන එහෙම නැහැ. මෙතන ක්ලියර්. මෙතන මේ දින ඔයාලගේ බඩු ඔක්කොම ඇවිල්ලා තියෙන මේවා ආයෙ නැවත බේක් කරලා ලස්සනට පිළිවෙලට බැක් කරලා තමයි ඔයාගේ බඩුට යවන්නේ. ඔයාගේ බඩුට ගෙදරට යනකම් කිසිම කෙනෙක් කඩන්න මේවා කරන්නේ නැහැ. කියන්නේ මාර විදිහට මිනිස්සුන්ගේ මේ බඩු නැති වෙලා තියෙනවා. ඔව් සෑහෙන්නේ ඔව්. මේ මෑතක මාර විදිහට ඔව් මිනිස්සු කියනවා බඩු නැහැ අපි ගියාට පස්සේ බඩු නැහැ. ඉතින් මෙන්න ගබඩාව බලන්න ලොකු ගබඩාවක්. ඉතින් සීසන් කාලේ මේක පිරෙනවනේ. ඔව් ඉරෙනවා මේ දැන්. කාලේට පිරෙනවා නමුත් ප්‍රශ්නයක් නැතුව බඩු යවනවා. ඔයාගේ බඩු ටික යවා ගන්න ඕන නම් සුරක්ෂිතව ඉතින් ට්‍රයිකෝ කාර්ය ආයතනයට කතා කරන්න. ඉතින් අපි පහළ දුරකථන අංක සියලුම ඩීටේල්ස් දානවා. ඉතින් ඒ ඩීටේල්ස් වලට නම්බර වලට කතා කරලා ඔයාගේ වැඩේ ලස්සනට කරගන්න මොකටද මේක බලන්නත් පුළුවන්. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් නේ කිසි ප්‍රශ්නයක් කිසි නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයා බඩු ඒ කියන්නේ ඔයා බඩු දානවා නම් ඔයාට ඇවිල්ලා උනත් බලන්න බලන්න පුළුවන් පුළුවන් මේක ඇත්තක්ද බොරුවක්ද බොරුවක්ද කරන්න කියන එක නේ. ඕනේ විලාවක එන්න පුළුවන්. අපි බැලුවා ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව එකම ආයතනය තමයි ට්‍රයිකෝ ආයතනය. ඉතින් ඒ නිසා තමයි හොයලා ඉතින් ඒකට ආවේ. එහෙනම් අපි ඊළඟ එන්න. ඕකේ.